සියලු දෙනාටම සුබ දවසක්. අද මම ඔයාලට අලුත් වීඩියෝයක් අරගෙන ආවේ JLPT NET විභාග දෙකටම අදාළව පේපර් ඩිස්කෂන් වීඩියෝ එකක්. ඉතින් මේකෙදී මම ඔයාලට මුලින්ම සාකච්ඡා කරන්න හිතුවේ JLPT N5 ලෙවල් එකට අදාළ ග්‍රැමර් සහ දොක්කයි. ඒ කියන්නේ ග්‍රැමර් සහ රීඩින් කියන කොටස තමයි ප්‍රශ්න මම ඩිස්කස් කරන්න හිතුවේ. ඉතින් ළමයි ඇත්තනම මෙතනදී මම ඔයාලට අරන් තියන්නේ මම හදපු පේපර්ස් වලින් එකක්. ඔයාලට මගේ පේපර්ස් ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට පේපර්ස් දෙන්නම්. ඉගෙන ගන්න ආස ළමයි ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට පේපර්ස් සහ මගේ නෝට්ස් දෙන්නම්. ඉතින් ගොඩක් අය වරද්ද ගන්න තැන් ටික මම මුලින්ම කියලා ඉන්නම්. ළමයි ඔයාලා ජැපනීස් නෙවෙයි ඕනම පේපර් එකක් ගන්නකොට මුලින්ම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම මේක මුලින්ම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීලා ඉන්නවා. හරි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ළමයි පේපර් එක ගත්තාම ඔයාලට හොඳටම දන්න 100%ක්ම ඔයාලට ෂුවර් කියන හිතන ප්‍රශ්න ටික මුලින්ම කරලා ඉන්න ඕනේ. දැන් මම දැකලා තියෙනවා ගොඩක් ළමයි කරන්නේ ප්‍රශ්න පිළිවෙලට කරගෙන යනවා. එහෙම කරාම අමාරු ප්‍රශ්නයක් හම්බුන තැන යාලා එතන ඉඳගෙන කල්පනා කරනවා මේකට මොකක්ද දෙන්නේ මොකක් ආවත් හරිද කියලා කල්පනා කරනවා. එතකොට නිකම්ම කාලේ ගිහිල්ලා ඉවරයි. එහෙම නෙවෙයි කරන්න ඕනේ. ඔයා මුලින්ම පේපර් එක කරගෙන යනකොට අමාරු ප්‍රශ්නයක් හම්බුනොත් ඔයාට බෑ කියලා හිතනවා නම් ඒක කරන්න. ඒක චුට්ටක් ස්කිප් කරලා පොඩි මාක් එකක් දාගෙන පැන්සලකින් මාක් එකක් දාගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න. ඒ විදිහට ඔයාට 100%ක්ම පුරුදු 100%ක්ම හරි කියලා හිතෙන ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලියන්න. දෙවනියට කරන්න ඕනේ සමහර ප්‍රශ්න දිනන අපිට මේකත් හරියන්න පුළුවන් මේකත් හරියන්න පුළුවන්. අර දෙපැත්තක් අපි හිතන අවස්ථා තියෙනව නේද? අන්න ඒ ප්‍රශ්න ටික දෙවනි ස්ටෙප් එක විදිහට ඔයාලා තෝරගෙන ඔයාට ඒකෙන් හරියටම මෙන්න මේක වෙන්න ඇති කියලා හිතෙනවා නම් අන්න ඒක උත්තරේ දෙවනියට ඔයා තෝරගන්න. අන්තිමේටම අර අමාරු ප්‍රශ්න ටික තෝරගෙන ඒකට ඔයා හොඳට කල්පනා කරලා මේක ආවොත් හරි කියලා හිතලා අනිවාර්යයෙන්ම උත්තරේ ඒකට ගහන්න. මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයා පේපර් කරත් ඔයාට හොඳ ලකුණක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. අනිත් දේ තමයි ළමයි එක්සෑම් එකේදී මේක කරන්න එපා. මම කියන්නේ මේ රිවිෂන් පේපර්ස් කරනකොට මම මේ දැන් කියන එක කරන්න ඕන මේ විදිහට. පේපර් එක කරනකොට අපේ ගොඩක් ළමයි කරන්නේ ළමයි පේපර් එකේ ප්‍රශ්න උත්තරේ විතර ලියාගෙන උත්තරේ රවුන්ඩ් කරගෙන යනවා. ඒක වැරදි. ඔයාලා රිවිෂන් පේපර් එකක් කරනවා කියලා කියන්නේ ඔයාට හිතනවා නම් එක උත්තරයක් හරි කියලා ඔයා බලන්න ඕනේ අනිත් උත්තර 3 වැරදුනේ ඇයි කියලා. ඒ හේතුවත් ඔයා හොයාගෙන යන්න. එතකොට තමයි ඒක ඔයාට ඉගෙන ගන්න ඒක රිවිෂන් එකක් විදියට වෙන්නේ. නැත්තම් පේපර් එක නිකන් කරගෙන ගියා කියලා ඒකේ තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හරි උත්තරයක් දැම්මා නම් ඊටු උත්තර තුන වැරදෙන්න ඕනේ නේද? ඒ උත්තර තුන වැරදුනේ ඇයි කියන එකත් ඔයාලා දන්නේ නැත්නම් පොත බලලා හරි ඒක ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔයාට එක්සෑම් එකේදී දැන් රිවිෂන් පේපර් එකේ තිබ්බ ප්‍රශ්නෙට වැරදි රිවිෂන් පේපර් එකේ තිබ්බ ප්‍රශ්නෙට වැඩිය අර උත්තර වැරදි උත්තර තුන එකක් JLPT ඔරිජිනල් පේපර් එකට ආවොත් එහෙම ඔයා එහෙම කරේ නැත්නම් ඔයාට ඒක කරගන්න අමාරු වෙනවා. ඒ හින්දා හරි උත්තරේ බලලා වැරදි උත්තර තුන ඇයි වැරදුනේ කියන එකත් අනිවාර්යෙන්ම නෝට් එකක් දාගන්න. ඒක කියන ගමන් මම අද පේපර් එකට යනවා. ඉතින් ළමයි JLPT NET කියන විභාග එක්සෑම් දෙකේදීම ඔයාලට මෙන්න මේ දැන් නම් සමහර වෙනස් වෙලක් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 50ක් හම්බ වෙනවා මේ බුන්පෝ නැත්නම් ග්‍රැමර් පේපර් එකට සහ දොක්කයි කියන රීඩින් පේපර් එකට. හරි. මුලින්ම ඔයාලා මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික අතනට වෙලාවක් දෙනවා. මේ එක්සෑම් එකේදී මේක කියවන්න ඉන්ස්ට්‍රක්ෂන් එක කියවන වෙලාවක් ඔයාලට හම්බ වෙනවා. මෙතන තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන් ටික අනිවාර්යයෙන්ම කියවලා ඒ විදිහට උත්තර ලියන්න. මෙතන අනිවාර්යයෙන්ම ඔයාලගේ එක්සැමිනේෂන් නම්බර් එක ජුකෙන් බන්ගෝ එක අනිවාර්යයෙන්ම ලියන්න පැන්සලෙන් ලියන්න. මොකද ඒක ලිව්වේ නැත්නම් ඔයාලට රිසල්ට් එකක් එන්නේ නැහැ. මෙතනත් ඔයාලගේ ඇඩ්මිෂන් එක තියෙන විදිහට නම අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. හරි. අපි එහෙනම් බලමු ප්‍රශ්න වලට ගිහිල්ලා කොහොමද මේ N5 පේපර් එකේ තියෙන්නේ කියලා. සමහරට මගේ පේපර් සමහරට අමාරු වෙන්නත් පුළුවන්.
ලේසි වෙන්නත් පුළුවන්. ලේසියට ලේසි වෙන්නත් පුළුවන්. අමාරුවට අමාරු වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි එකින් එක මේක බලාගෙන යමු. හරි. මුලින්ම මෙතන තියෙනවා ළමයි බලන්න පංජියක් තියෙනවා. දොකොකා ඉකිමස්ටකා කියලා තියෙනවා. හරි බලමු අපි. එතකොට ළමයි තව එක zoom කරන්න ටිකක්. හරි. මෙතනදී තියෙනවා මෙන්න මේක තමයි අපි බලන්න ඕන තැන. කිනෝ කියලා තියෙනවා. කිනෝ. මෙතන තියෙන අතීත කාලෙන් තා ෆෝම් එකෙන් තියෙන්නේ. හරිද? එතකොට කිනෝ කියලා කියනවා ඊයේ. yesterday කියන එක තමයි කිනෝ කියලා කියන්නේ. දොකෝ කියලා කියනවා කොහෙද? කා කියලා කියනවා මැදට කයන්නක් එකතු කරාම එක ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ දොකොකා කොහෙ හරි කියලා තමයි කියන්නේ. ඉකිමස්තකා කිනෝනේ තියෙන්නේ. මෙතන කිනෝ කියලා තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම yesterday නේ ඊයේ කියලා කියන අතීතය යන්නේ. එහෙනම් මෙතන ඉකිමස්තකා කිනෝ ඉකිමස්තකා කියලා කියනවා. හරි. බලමු අපි මේක කොහොමද උත්තරේ දාන්නේ කියලා. කිනෝ කියලා තියෙනවා මෙතන මම දාන්නම් මේක ප්‍රනවුන්ස් කරන විදිහට. kanji අනිවාර්යෙන් බලා ගන්න ළමයි මේ බේසික් kanji අනිවාර්යෙන් එනවා. කිනෝ මෙතන ඉකිමස්තකා කියලා තියෙන්නේ. ඉකි කියලා ගොන් දාන්න. ඉකිමස්තකා. කිනෝ දොකොකා ඉකිමස්තකා ඊයේ කොහෙ හරි ගියාද? මෙතන අන්තිමට කයන්නක් දාලා තියෙන ක්වෙස්චන් එක. ප්‍රශ්නයක්. එහෙනම් කිනෝ දොකොකා ඉකිමස්තකා ඊයේ කොහෙ හරි ගියාද? B කියනවා ඊයේ දොකෝ ඉකිමසෙන් දෙෂ්තා. නෑ කොහෙ ගියේ නෑ. මොකක්ද දෙන්නව ඇත්තේ එහෙනම්? අපි සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතය ගැන කල්පනා කරනකො කවරපෙන් අහනවා ඊයේ කොහෙ හරි ගියාද? නෑ ඊයේ නම් කොහෙවත්ම ගියේ නෑ. ඊයේ නම් කොහෙත්ම ගියේ නෑනේ. නේ කියන්නේ කොහෙවත්ම. එහෙනම් අපි උත් කියන එක කියන නිපාතය තමයි මොකක්ද එහෙනම්? උත්තරේ එන්නේ. මෝ නිපාතය තමයි උත්තරේ. මෝ නිපාතය තමයි උත්තරේ. එතකොට මම දැන් කියනවා වැරදි උත්තර තුනක් බලන්න ඕනේ කියලා. ඒ නිපාත දෙමු. දොකෝ ඒ ඉකිමසෙන් දිෂ්ඨ කිව්වොත් එමු. කොහෙද ගියේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. දොකෝ ඒ ඉකිමස් කියන්න පුළුවන්. දොකෝ ඒ ඉකිමස් කා කොහෙද යන්නේ කියන්න පුළුවන්. නැත්තම් මෙතන ඉකිමස්තකා දැන් මේ ප්‍රශ්නෙත් එක්ක මෙයා අහන මේ ප්‍රශ්නෙත් එක්ක ගැලපෙන්නේ මෙන්න මේක. හරිද? දොකොකා ඉකිමස්තකා කොහෙ හරි ගියාද? හරිද? එතකොට ඊයේ දොකොමෝ ඉකිමසෙන් දෙෂ්තා කොහෙවත්ම ගියේ නැහැ කියලා කියනවා. නැත්නම් මෙතන කයන දැම්මොත් එහෙම දොකොකා ඉකිමසෙන් දෙෂ්තා කොහෙ හරි ගියේ නැහැ. ගැලපෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අපි කියන්නේ නැහැ නේද? දොකොකා ඉකිමස්තකා කියලා වුවොත් එහෙම කොහෙ හරි ගියාද? නෑ. කොහෙ හරි ගියේ නෑ. ගියේ නැන්නේ. දොකොනෝ කියන්නේ කොහෙද අයිතියක් ගැන කියන්නේ නෝනිපාතේ. නෝනිපාතෙන් අපි කියනවා අයිතියක් ගැන. එතකොට ඒකත් ගැලපෙන්නේ නෑ මෙතෙන්. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? මෝනිපාතේ කොහෙවත්ම ගියේ නෑ කියන එක තමයි උත්තරේ එන්නේ. එහෙනම් තුන්වෙනි එක තමයි මෙතෙන් උත්තරේ එන්නේ. හරි. ඊළඟ යමු අපි. මයිනිචි මොකද්ද මේ තියෙන kanjiය? මයිනිචි තබෙරු තේ ඕ අරයිමස්. ඔයාලා කරන්නේ නැති නේද එහෙම? නේ? සාමාන්‍ය පුරුද්දක් නැබේ නේද? සාමාන්‍යයෙන් අපි කෑමට පස්සේ තත් හොදන කෑමට කලිනුත් තත් හොදනවා නේ? හරි. එතකොට මෙතනදී අපි බලන්න ඕනේ ළමයි දැන් මෙතන වාක්‍යය තියෙන තත් හොදනවා කියන වාක්‍ය දෙකතර වාක්‍ය දෙකක් තියෙනවා බලන්න. මෙතන එක වාක්‍යයක් තියෙනවා මේක දෙවෙනි වාක්‍යය. එතකොට මෙතන තමයි එන්න ඕනේ කොටසක් ජොයින් වෙන කොටසක් එන්න ඕනේ. ග්‍රැමර් පොයින්ට් එක එන්නේ මෙතන ජොයින් වෙන එක. මයිනිචි තබෙරු හැමදාම කනවා. මයිනිචි කියලා කියන හැමදාම තබෙරු කියලා කියනවා කනවට. තේ ඕ අරයිමස්. තේ ඕ අරයිමස් කියලා කියනවා අත්සෝදනවා කියලා කියනවා. එතකොට අපි බලන්න ඕනේ ඒ වගේ තැන්වලදී මෙතන කලින් තියෙන ක්‍රියාපදය මොකක්ද කියලා. ඒක තියෙන්නේ ඩික්ෂනරි ෆෝම් එකේ. නේද? තබෙරු කියන්නේ ඩික්ෂනරි ෆෝම් එකේ. ඩික්ෂනරි ෆෝම් එක කියලා කියන්නේ වර්තමාන කාලෙනේ. එතකොට
ඩික්ෂනරි ෆෝම් එක තියෙනවා නම් අනිවාර්යෙන්ම එන්න ඕන මයනි කියන එක. කලින් කියන එක. කලින් කියන එක තමයි එන්න ඕනේ. මයිනිචි තබෙරු මයනි තේෝ අරයිමස්. එතකොට මෙතන ග්‍රැමර් පොයින්ට් එක තමයි ක්‍රියාපදේ ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක මයනි කියන එක. ඒකේ තේරුම තමයි යමක් සිදු කිරීමට කලින් තවත් දෙයක් කරනවා කියන එක. මයිනිචි තබෙරු මයනි තේෝ අරයිමස් කියලා කියනවා. අත්සෝදනවා කියලා කියනවා. එතකොට මේකේ අතීත කාලය ගත්තොත් කොහොමද? ඒ කියන්නේ අපි මේ අතීත කාලය කියන්නේ මෙහෙමයි. මම කියන්නේ අපි කෑමට පසුව අත්සෝදනවා කිව්වොත් කොහොමද එන්නේ? එහෙනම් කෑම කාලා ඉවරයි. නේද? කෑම කාලා ඉවරයි. මෙතන කෑම කනවා. කෑම කාලා ඉවරයි. කියන්නේ අතීත කාලෙ එන්න ඕනේ නේද? එහෙනම් එන්න ඕනේ ක්‍රියාපදේ තා ෆෝම් එකට අතොදි කියලා එන්න ඕනේ. එහෙනම් මේ වාක්‍ය අපි වෙනස් කරමු. මයිනිචි තබෙත අතොදෙතේ ඕ අරයිමස් වෙන්න ඕනේ. එතකොට ක්‍රියාපදේ තා ෆෝම් එකත් එක්ක නම් අතොදෙ වෙන්න ඕනේ. යමක් කරාට පසුව තවත් දෙයක් කරනවා කියන්න පුළුවන් අපිට. මයනි කියලා එන්නේ ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක යමක් කරන්න කලින් තව දෙයක් අපි කරනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. හරි. මං හිතනවා ඔයාලට තේරුන්නේ නැති කියලා. අපි බලමු ඊළඟ එකේ අනිත් උදාහරණ ටිකක් බලමු මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. අනිත් උත්තර ටික බලමු. මදෙනි කියලා කියන වන විට කියලා කියන මදෙනි. මදෙනි කියන වන විට. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අශිත මදෙනි සුකුදයෝ යත්තේ කුදසයි. හෙට වෙනකොට ගෙදර වැඩ කරන්න. හෙට වෙනකොට කරලා තියන්න. සුකුදයෝ යත්තේ ඔයිතේ කුදසයි කියලා කියනවා. නේ? ඒ කියන්නේ මදෙනි කියලා කියන්නේ වන විට හෙට වෙනකොට කියලා අපි කියන්නේ සිංහලෙන්. ඒ වගේ. අතොදි කියන එක මම කියලා දුන්නා යමක් කරාට පසුව තවත් දෙයක් කරනවා කියන එක තා ෆෝම් එකත් එක්ක අතොදි කියන එක භාවිතා කරන්න පුළුවන්. අතෝ කියලා කියන්නේ නිකම්ම පසුව කියන එක. අතෝ කියලා කියන්නේ පසුව කියන එක. හරි. එතකොට මෙතෙන් උත්තරේ එන්නේ එහෙනම් මොකද්ද? මයනි කියන එක දෙවනි උත්තරේ තමයි එන්නේ. උත්තරේ හේතුව තමයි මෙතන ඩික්ෂනරි ෆෝම් එක තියෙන්නේ. ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක එන්නේ මයනි කියන එක නිසා. හරි. අපි ඊළඟට යමු තුන්වෙනි එක. අශිතා නිචියෝබි නනොදේ රෙස්තොරන් ඒ අශිතා නිචියෝබි නනොදේ රෙස්තොරන් ඒ හෙට ඉරිදා නිසා රෙස්ටුරන්ට් එකට ඉස්තනක් තියෙනවා. සෝ දෙස්නේ හයි ඉකිමෂෝ. හයි මෙයාගේ බී කියනවා. ඔව් නේද? හයි ඉකිමෂෝ ඔව් යමු කියලා කියනවා. එතකොට මෙතන මේ ඒ කියන එක මොනව අහන්න ඇද්ද? එයා අහන්න ඇත්තේ මෙහෙම දෙයක්. හෙට ඉරිදානේ නිවාඩුනේ. අපි පොඩ්ඩක් රෙස්ටොරන්ට් එකට යමුද පොඩ්ඩක් ගයිෂකෝ කරන්න. එළියෙන් කෑම කන්න අපි රෙස්ටොරන්ට් එකට යන්න. කියලා ඉන්විටේෂන් එකත් අය කරන්න නැත්තේ කියලා හිතනවා නේද? එහෙනම් ජපන් භාෂාවේදී අපි ඉන්විටේෂන් එකක් ආරාධනයක් කරනවා. අපි යමුද? ඔයාලට ප්‍රශ්න නැත්නම් අපි යමුද? වගේ දෙයක් කියන්න අපි කියනවා මසෙන්කා භාවිතා කරනවා. ඉකිමසෙන්කා අෂ්ට නිචියෝබි නනොදේ රෙස්තොරන් ඉකිමසෙන්කා හෙට ඉරිදා නිසා අපි රෙස්ටොරන්ට් එකට යමුද කියලා අහනවා. උත්තරේ එහෙනම් එන්නේ 4. ඉකිමස් කියනවා යනවට, ඉත්තේ කියනවා ගිහින්. ගිහින් කියලා කියන්නේ තේ ෆෝම් එක. සාමාන්‍ය තේ ෆෝම් එක හරියටම අපිට තේරුමක් කියන්න බෑ. තේ ෆෝම් එක භාවිතා කරන්න තවත් ක්‍රියාපදයක් තවත් ග්‍රාම එකක් එක්ක. ඒ කියන්නේ හරියට උදාහරණයක් ගත්තොත් එහෙම තේ කුදසයි වගේ. යන්න තේ කරාට පස්සේ ගියාට පස්සේ ඒ වගේ කියන්න පුළුවන්. හරි. ඉත්තා තුන්වෙනි ඉත්තා කියලා කියනවා ගියා. අතීත කාලේ ඉත්තා ගියා කියලා කියනවා. එහෙනම් මෙතෙන් උත්තරේ එන්නේ 4 වෙනි එක ඉකිමසෙන්කා. මේ මෂෝ එකෙන් උත්තරයක් දීලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ කියන එක නා ප්‍රශ්නය අහන්නේ මසෙන්කා වලින් ආරාධනයක් තමයි කරන්නේ. කියන එක හොඳට මතක තියාගන්න. හරි. අපි යමු 4 වෙනි එකට. තොෂකන් වා දොකෝ දෙස්කා. තොෂකන් කියලා කියන පුස්තකාලය. දොකෝ දෙස්කා කියලා අහනවා කොහෙද කියලා. ශිරොයි බිරුනෝ නකනි. දැන් තොෂකන් කියලා කියන්නේ බිල්ඩින් එකන්නේ. පණ නැති දෙයක් නේද? පණ නැති දෙයක් නම් මොකද්ද අපි එන්නේ? හරිමස් නේද?
ඉමස් කියලා කියන්නේ පණ තියෙන දෙයක්. එහෙනම් පණ නැති දෙයක් නිසා මොකක්ද වෙන්නේ? අරිමස් වෙන්න ඕනේනේ. 図書館はどこですか? පුස්තකාලය කොහෙද?白いビルの中にあります. අර සුදු පාට බිල්ඩින් එක ඇතුලේ තියෙන්නේ. ඉමස් කියනවා පළවෙනි උත්තරේ ඉන්නවා කියන එක. අයිමස් කියනවා මොකද්ද? අයිමස් කියනවා හමු වෙනවා කියන එක. to meet කියන එක අයිමස් කියනවා. අබිමස් කියනවා නානවා කියන එක. අබිමස් කියනවා ෂවෝ අබිමස් කියලා කියනවා නානවා කියන එක. හරි. ඒ උත්තර හතරත් මතක තියාගන්න. ඊළඟට යමු අපි. නිහොන්の大阪町を知っていますか?日本の大阪町を知っていますか? වරහන් ඇතුළතන අපි අහනවද මේ අර ඕසක කියලා කියන නගරේ දන්නවද? අර මහනුවර කියලා කියන නගරේ දන්නවද? කියලා කියන නේද? ඕසක to you කියලා කියන to කියනවා ලෙස කියනවා to කියන ලෙස you කියනවා පවසනවා to you කියලා කියන නිහොන්න අර ජපානයේ ඕසක කියලා කියන නගරය දන්නවද? මචි කියලා කියන නගරය. මිචි කියලා කියන පාර, මිචි පාර, මචි නගරය. දෙක පටල ගන්න එපා. ගොඩක් ළමයි මම දැකලා තියෙනවා පටල ගන්නවා මේක. මචි සහ මිචි. මචි කියන නගරය, මිචි කියන්නේ පාර. shitteimasu කියලා අහනවා දන්නවද? shitteimasu දන්නවද? එහෙනම් එන්නේ උත්තරේ to you තුන තමයි උත්තරේ එන්නේ. to you. to කියලා කියනවා සහ ලෙස සමග කියන එක. toa කියලා කියනවා අපි ගත්තොත් එහෙම යනුවෙන් වගේ තේරුමක් ගන්න පුළුවන්. කියලා කියන්නේ අපි ප්‍රශ්නයක් අහනකොට දැන් අපි Google search කරනකොට දන්නේ නැති වචන දාන toa කියලා දානවා. කියලා කියන්නේ මොකද්ද? ඒ වගේ තේරුමක් තමයි ඒක එන්නේ. no කියනවා no නිපාතය අයිතියක් ගැන කියන නිපාතය. 6. 横浜は雪たくさんある町ですね. දැන් මෙතන ඔයාලා දන්නවා අරිමස් සහ ඉමස් එක ගානිපාතේ එන්නේ කියලා. හැබැයි මෙතනට මේ අරු කියන එකට කලින් තකුසන් කියලා වචනයක් දාලා ප්‍රශ්න පොඩ්ඩක් ඔයාලට අමාරු කරන්න වගේ හදලා තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ අරු කියලා කියන්නේ තියනවා කියන එක. ඒකට කලින් අනිවාර්යයෙන්ම ගානිපාත එන්න ඕනේ. එහෙනම් යුකි ගා අරු. එහෙනම් යුකි ගා යොකොහාමා යුකි ගා තකුසන් අරු මචි දෙස්. ඉප්පයි අරු කියලා කියන්නේ ගොඩක් තියෙන නගරයක් කියලා කියන්නේ. එහෙනම් ඉමස් සහ අරිමස් නැත්නම් අරු සහ ඉරු කියන එකත් එක්ක එන්නේ ගානිපාතය. වානිපාතය එන්නේ ළමයි සාමාන්‍ය අපි යමක් විස්තර කරනකොට. උදාහරණයක් විදිහට දැන් මම ඉන්නවා. වතෂි ඉන්නවා. හරිද? දැන් ඔයා මං කවුද කියලා දන්නේ නැහැ. මම මාව විස්තර කරනවා. වතෂි වා කියලා දාලා විස්තර කරනවා. වතෂි වා රෂිතා දෙස් කියලා කියනවා. ඒ වගේ යමක් විස්තර කරනකොට වානිපාතේ භාවිතා කරන්නේ. නීනිපාතේ අපි භාවිතා කරන වෙලාවක් දවසක් වගේ දැනක් කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තැනක ඉන්නවා තියනවා කියන්නත් පුළුවන්. තොෂොකන්නි ඉමස් පුස්තකාලේ ඉන්නවා. එතකොට තේබුරුන උයේනි අරිමස්. ඒ වගේ අපිට භාවිතා කරන්න පුළුවන් නීනිපාතය. ගානිපාතය භාවිතා කරන්න පුළුවන් අපිට ස්වභාවික සංසිද්ධියකදී වගේම තවත් කීප තැන්වලදී අපිට භාවිතා කරන්න පුළුවන්. මම ඔයාලට නිපාත නෝට් එකක් ඔයාලට අවශ්‍යයි ඉන්නවනම් මගේ සම්පූර්ණ නිපාත නෝට් එකක් තියෙනවා මම මේක ඔයාලට දාන්නම්. හරි. ඊළඟට කානිපාත අපි දාන්නේ ප්‍රශ්නයක් අහනකොට. හරි. ඊළඟට 7 වෙනි එක. නිහොන්ගො no sensei wa shinsetsu ii hito desu ne. විශේෂණ පද තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි ළමයි. ඒත් එක්කම විශේෂ දෙයක් කියලා දෙන්නම් මම දැකලා තියෙනවා ගොඩක් අය මේක Facebook එකේ පවා දැකලා තියෙන වැරද්දක්. ගොඩක් අය මේ sensei කියන එක sensei කියලා දාලා තියෙනවා. සිංහලෙන් ජපන් සමහර ක්ලාස් වල පෝස්ට් උත් මම දැකලා තියෙනවා. සිංහලෙන් දානකොට sensei කියලා ඉයන්නක් දාලා අන්තිමට දාලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ළමයි. මොකද අපි සාමාන්‍යයෙන් ජපන් භාෂාවේදී එයන්නකට පස්සේ ඊ අකුරක් එනවා නම් ඒක ශබ්ද කරන්නේ ඒ ශබ්දයෙන්.
එතකොට මේක සෙන්සෙයි නෙවෙයි. සෙන්සේ කියලා කියන්නේ. සෙන්සේ උදාහරණයක් තමයි හොඳම උදාහරණ තමයි කිරේ කියන එක. කිරේ කියන එක ඇයි නා විශේෂණ පදයක් වෙන්නේ? ඊ විශේෂ ඉයන්නක් ඉවරුණාට හේතුව තමයි අර ඉයන්නට කලින් ඒ ශබ්දයක් තියෙන නිසා ඒ ඉයන්න කියවෙනෙත් එයන්නක් විදිහට. එතකොට කිරේ වෙනවා. කිරේන වෙනවා. කිරෙයින වෙන්නේ නැහැ. කිරෙයින වෙන්නේ නැහැ. කිරේ වෙනවා. අද එල්ලවල ප්‍රොනවුන්ස් කරනකොට හට්සෝන් කරනකොට අනිවාර්යෙන් මේක සැලකිලිමත් වෙන්න. එතකොට බලන්න මේක නිහොන්ගොන සෙන්සේවා shinssetsu. shinssetsu මොකක්ද දෙන්නේ? මෙතන තියෙන්නේ shinssetsu කියලා කියන නමයි කරුණාවන්ත කියලා. එතකොට විශේෂණ පද දෙකක් එකට එකතු කරලා තියෙනවා මෙතන. ඊහිතෝ දෙස්නේ. එකක් එයා හොඳ කෙනෙක්. පොඩි බටර් පාරක් ගාලා කියනවා සෙන්සේට සෙන්සේ නේ ජපන් සෙන්සේ නම් හරිම කරුණාවන්තයි වගේම හොඳයි කියලා කියනවා. කරුණාවන්තයි වගේම shinssetsu අපි විශේෂණ පද දෙකක් එකට එකතු කරනකොට ළමයි පළවෙනි විශේෂණ පදේ නා විශේෂණ පදයක් නම් ණයන්න අන්තිමේටම තියෙන නායන්න අයින් කරලා ඒ වෙනුවට දේ දාලා ඉතුරු විශේෂණ පදේ ලියනවා. බැරි වෙලාවත් පළවෙනි විශේෂණ පදේ ඊ විශේෂණ පදයක් නම් යන්න අයින් කරලා කුතේ කියලා එකතු කරනවා. උදාහරණයක් විදිහට ඕකී කියලා තිබ්බොත් එහෙම ඕකි කුතේ කිරේ. දෙවනි විශේෂණ පදය අදාළ කරගන්න එපා පළවෙනි එක විතරයි. විශේෂණ පද දෙකකින් විස්තර කරනවා නම් යමක් අපි පළවෙනි විශේෂණ පදේ නා විශේෂණ පදයක් නම් ණයන්න අයින් කරලා දේ කියලා එකතු කරනවා. ඒ වගේම තමයි පළවෙනි විශේෂණ පදේ ඊ විශේෂණ පදයක් නම් යන්න අයින් කරලා කුතේ කියලා එකතු කරනවා. එතකොට මෙතන තියෙන නා විශේෂණ පදය shinssetsu නේද? එහෙනම් නිහොන්ගො no sensei wa shinssetsu de ihito desu ne. කරුණාවන්තයි වගේම හොඳ පුද්ගලයෙක් කියලා කියනවා. කුතේ මම කිව්ව කුතේ කියලා දාන්නේ ඊ විශේෂණ පදයක් මෙතන මුලින් තිබ්බොත් එහෙම කියලා. නී දාන්නේ ස්කූ දාන්නේ මොන වගේ වෙලාවටද? හරි. අපි නී කියන එක දාන්නේ ළමයි නා විශේෂණ පදයක් සමග ක්‍රියා විශේෂණ පදයක් එකතු කරනකොට. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියනවානේ ලස්සනට ලියනවා නේද? ලස්සනට ලියනවා කියලා කියන්නේ. එතකොට ලස්සන කියන්නේ විශේෂණ පදයක්, ලියනවා කියන්නේ ක්‍රියාපදයක්. එතකොට අපි නයන්න අයින් කරලා නියන්න දානවා. එහෙනම් කිරේ නා කියන එක කිරේ නි. කිරේනි කකිමස් කියලා දානවා. කුයන්න දාන්නේ අපි කූ කියන එක දාන්නේ අපි ඊ විශේෂණ පදයක් එක්ක ක්‍රියාපදයක් එකතු වෙනකොට. අපි කියන්නේ දැන් සමහර ළමයින චූටි කොට ලියන අකුර අපි කියනවා ඕකිකු කයිතෙකු දසයි. ලොකුවට ලියන්න. එහෙනම් යන්න අයින් කරලා ඊ විශේෂණ පදයක් නම් යන්න අයින් කරලා මොකද්ද? කුයන්න දානවා. එතකොට ඕකිකු කයිතෙකු දසයි කියලා කියනවා අපි. හරි ඒකත් නෝට් එකක් දාගන්න. හරි එතකොට මෙතන ඊ විශේෂණ පදවල මම චූටි කොටස් ටිකක් වලට කියලා දුන්නා. හරි. එතකොට උත්තරේ එන්න ළමයි එහෙනම් මෙතන මොකද්ද? shinssetsu de කියන එක තමයි උත්තරේට එන්නේ. 8 කරේවා කංජිගා ජෝසු කකිමස්නේ. දැක්කද? ජෝසු කියලා තියෙනවා. කංජි කියලා කියවලා දානවනේ කංජි නේද? ඔහු කරේ කියලා කියන ඔහු. කරේ කියලා කියන්නේ මේ කරීසෙම නෙවෙයි. ඒක ලියන කතක නායක කරේ කියලා කියන්නේ. හරි මෙතන කරේ කියලා කියන්නේ ඔහු. ඔහු විස්තර කරන වානිපාතෙන් කංජිගා ජෝසු. ජෝසු කියලා කියනවනේ. කකිමස්නේ. මෙන්න විශේෂණ පදයක් එක ක්‍රියාපදයක් ඇවිල්ලා. එතකොට මොකක්ද එන්නේ? මම ඉස්සෙල්ලා කියලා දුන්නා ජෝසු. මේක නා විශේෂණ පදයක් ජෝසුනේ නේ. එහෙනම් එන්නේ මොකද්ද? ජෝසු නිකකිමස්නේ. කරේවා කංජිකා ජෝසුනි කකිමස්නේ. යා දක්ෂල විදිහට ලියනව නේද? දක්ෂ විදිහට කංජි ලියනවා කියලා කියනවා. ඊ විශේෂණ පදයක් තියෙනවා ළමයි. එහෙනම් එන්නේ මොකද්ද? කුයන්න තමයි එන්නේ ඊ විශේෂණ පදයක් තියෙනවා නම්. හරි. නිවා කියලා කියනවා කුතේ කියලා කියනවා. ඒ ටික මම කියලා දුන්නා ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. හරි. 9
කිනෝ තෙරෙබිදේ නිහොන්න යූමේන ෆුජිසන් ඕ මිමස්තා වතෂී මෝ ඉට්සුකා කියනවා. කිනෝ තෙරෙබිදේ නිහොන්න යූමේන ෆුජිසන් ඕ මිමස්තා. මෙතනත් පොඩි පොයින්ට් එකක් තියෙනවා. මෙතන වෝ අකුර තිබ්බට අපි ප්‍රොනවුන්ස් කරන ඕ කියලා එක. ඕනිපාතය කියලා තමයි කියන්නේ. එහෙනම් ඕ මිමස්තා කියලා කියන්නේ. කිනෝ තෙරෙබිදේ නිහොන්න යූමේන. දැකලා මෙතනත් අර ඉයන්න තිබ්බට යූමේ මෙයන්නට කලින් මෙයන්නට පස්සේ ඉයන්න තියෙන හින්දා මේ කියලා කියන්නේ. එතකොට කිනෝ තෙරෙබිදේ නිහොන්න යූමේන ෆුජිසන් ඕ මිමස්තා වතෂිමෝ ඉට්සුකා මටත් කවදා හරි ඉට්සුකා කියලා ඉට්සු කියන කවද්ද කාදම්මම කවදා හරි වෙනවා ඉට්සුකා මොකක්ද ඒක සිංහලෙන් අපි හිතුවොත් මම ඊයේ මේ ටීවී එකෙන් ජපානයේ ෆුජි කන්ද දැක්කා මටත් යන්න අවශ්‍යයි මටත් යන්න ඕනේ කියලා කියන මොකක්ද දෙන්නේ එහෙනම් තයි දෙස් එකෙන් කියන්නේ අපි යමක් අපිට කරන්න අවශ්‍යයි කියලා කියන්නේ ළමයි තයි දෙස් එකෙන් තයි ෆෝම් එක හදාගන්නේ අපි ක්‍රියාපදේ මසු ෆෝම් එකේ මසු කියන කොටස අයින් කරලා ඒ ඉතුරු වෙන කොටස තියෙනවානේ ඒකට අපි තයි කියලා එකතු කරනවා එතකොට එනවා ඉකිමස් නම් ඉකිතයි වෙනවා තබෙමස් නම් මසු අයින් කරාම තබේ විතරයි ඉතුරු වෙන්නේ තබේ තයි වෙනවා කන්න අවශ්‍යයි කියලා කියනවා එහෙනම් මෙතන උත්තරේ එන්නේ 4 වෙනි එක තමයි උත්තරේ එන්නේ අනිත් උත්තර තුන ළමයි මෙතෙන්න ගැලපෙන්නේ නැහැ ඉකිමස් කෙනෙක් කොහොමවත් එන්නේ නැහැ මේ ටික ඒක හොෂී කියලා එකක් නැහැ එහෙම එකක් නැහැ එහෙම උත්තර නැහැ ඒ හින්දා ඒක උත්තර එන්නේ ඉකිතයි දෙස් යන්න අවශ්‍යයි කියන එක තමයි උත්තරයට එන්නේ 10 වෙනි එක බලමු අපි තෙසුතෝ දෙස් කියෝවා හයකු නෙමස් එක්සෑම් එක අද කලින් නිදා ගන්නවා එක්සෑම් එක නිසා කලින් නිදා ගන්නවා නේද තෙසුතෝ දෙස් කරා දෙස් කරා නැත්නම් දකරා කියන්නත් පුළුවන් ළමයි දෙස් කරා කියලා කියනවා නිසා කියන එක නොනි කියලා කියනවා ළමයි උවත් කියන එක එක්සෑම් එක උනත් අද කලින් නිදා ගන්නවා ගැලපෙන්නේ නැහැ නේද එක්සෑම් එක උනත් කලින් නිදා ගන්නවා කියන එක ගැලපෙන්නේ නැහනේ නොනි කියන්නේ උවත් කියන එක දේ කියන එක දේ නිපාතේ ගා කියලා කියනවා ගා නිපාතේ හරි එතකොට මෙතන ගා එක දැම්මොත් එහෙම දෙස් ගා ඒත් උනත් වගේ තේරුමක් තමයි එන්නේ තෙස්තෝ දෙස් ගා එක්සෑම් එක උනත් වගේ තේරුමක් තමයි එතනත් එන්නේ එන උත්තරේ එන්නේ කරා කියන එක තමයි උත්තරේ එන්නේ හරි 11 බලමු අනතවා දොන්නරියෝරි සුකි දෙස්කා ඔයා මොන දොන්නා කියලා කියන මොන කෑමද කැමති මොන කෑමටද කැමති දොන්නරියෝරි සුකි දෙස්කා සුකි දෙස් කියන එකත් එක්ක එන්නේ ළමයි අනිවාර්යයෙන්ම ගානිපාතේ එන්නේ මෙතන උත්තර කියන කියලා කියන අපි අර කල්පනා කරන්නේ කියලා කියන්නේ අන්න ඒක තමයි මෙතන කියලා කියන්නේ කේකි දෙසියෝ කේක් කියලා කියනවා එතකොට මෙතන සුකි කියන එකත් එක්ක එන්නේ ළමයි ගානිපාතය සුකි කිරයි කියන දෙකත් එක්ක ගානිපාතය තමයි එන්නේ එහෙනම් උත්තර එන්නේ 4 වෙනි එක හරි දවසනික බලන්න තනකසන් no shumiwa kitteo to iimashita තනකසන් කියන්නේ තනක කෙනාගේ ශුමි එක විනෝදාංශය කිත්තේ කියලා කියන මුද්දර මොකක්ද එන්නේ කිත්තේෝ අට්සුමෙරු කියලා කියනවා එකතු කරනකොට කියන අට්සුමෙරු කියලා එතකොට අට්සුමෙරු කොතෝ දෙස් කියලා කියනවා කොතෝ දෙස් කියලා අපි දාන ළමයි අපි විනෝදාංශයක් ගැන කියනකොට අපි දෙයක් ගැන කියනකොට එතකොට මෙතනදී මේ ක්‍රියාපදය නාම පදයක් කරලා තමයි තියෙන්නේ අට්සුමෙරු කියන ක්‍රියාපදය කොතෝ කියන දෙය එකතු කරන එක තනකෂන්න ශුමිවා කිත්තේෝ අට්සුමෙරු කොතෝ දෙස් අට්සුමෙත කොතෝ කියලා එකක් නැහැ අට්සුමෙමස් කොතෝ කියලා එකකුත් නැහැ අට්සුමෙත කොතෝ එකකුත් නැහැ එතකොට උත්තරේ එන්නේ අට්සුමෙරු ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක කොතෝ දෙස් කියලා කියන අපි ක්‍රියාපදයක් නාම පදයක් බවට පත් කර ගන්නකොට එතකොට අට්සුමෙරු කොතෝ කියනවා එකතු කරන එක තබෙරු කොතෝ කියනවා කන එක නොමු කොතෝ කියනවා බොන එක ඒ වගේ අපිට
හදාගන්න පුළුවන්. තෝ ඊමස්ට කියලා කියනවා කියලා කිව්වා. තෝ ඊමස්ට කියලා කිව්වා කියලා කියනවා. හරි. බලන්න ඊළඟ එක 13. あなたは何年から නිහොන්ගෝ බෙන්කියෝ shimoshou. sorry බෙන්කියෝ කියලා තියෙනවා. あなたは何年から නිහොන්ගෝ බෙන්කියෝ ඔයා මොන අවුරුද්දේද ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවද? කරමින් ඉන්නවද? ශිතේ ඉමස්කා ශිතේ ඉමස්කා කියලා කියන කරමින් ඉන්නවද? ඔයා මොන අවුරුද්දේද නන්නෙන් කරා නිහොන්ගෝ ඕ බෙන්කියෝ ශිතේ ඉමස්කා? ප්‍රශ්නයක් අහනවා. ඔයාලගේ මෙන්ෂන්ස් වලදීම අහන්න පුළුවන්. ඉන්ටර්වල් වලදීම අහන්න පුළුවන්. ඔයා මොන අවුරුද්දේද ජපන් භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවද කියලා අහනවා. ශිමස්ක කියලා හොත බෙන්කියෝ ශිමස්කා කරනවද? ජපන් භාෂාව ඉගෙන ගන්න කරනවද? කරනවද වැඩිය ගැලපෙන්නේ ගොඩාක්ම ගැලපෙන්නේ ශිතේ ඉමස්කා කියන එක. ශිමස්තකා කියනවා කරාද? ශිමසෙන්කා කරන්නේ නැද්ද කියලා අහනවා. ඒතර වඩාත්ම ගැලපෙන උත්තරය තමයි දෙවැනි එක. හරි. 14 බලමු. 今日は暑いですね. 日本は今寒いです. ජපානයේ දැන් සීතලයි. හරියක් බලමු. 今日は暑いですね. අද රස්නේනේ. මදෝ කියලා කියන මොකද්ද? ජනේලය. මදෝ අකෙතේ කුදසයි කියලා තියෙනවා. අකෙතේ කියලා තියෙනවා. අකෙත අතෝදේ අකෙරු කොතෝ අකෙතේ කුදසයි කියලා කියනවා. රස්නේ නම් අපි ජනේලය අරින්න ඕනේ නේද? අකෙතේ කිව්වොත් නිකන් අපිට තදින් වගේ කියන අකෙතේ අපි ජපානයේ සාමාන්‍ය ස්පෝකන් වලදී නම් කියනවා මදෝ අකෙතේ ජනේලය අරින්න ඒකට තදින් වගේ කියන්නේ. අකෙත අතෝදේ ඇරියට පස්සේ දෙවෙනි එක අකෙත අතෝදේ ඇරියට පස්සේ අකෙරු කොතෝ අරින එක කොතෝ කියලා සාමාන්‍ය අපි දානවා නීතියක් වගේ කියන අපි වෙලාවක සමහරලාට කොතෝ කියලා දානවා. මේක කල යුතු දෙයක් වගේ කියන දානවා. අකෙතේ කුදසයි අරින්න please open the window කියලා කියනවා. මදෝ අකෙතේ කුදසයි කියලා කියනවා. හරි. එන උත්තරය එන්න 4 වෙනි එක. 15 බලමු. බලමු එන 15 වෙනි ප්‍රශ්නේ. ඉත්සුමෝ බන් ගොහන් ඕ තෙරෙබියෝ මිමස්. හැමදාම මොකද්ද කරන්නේ? කෑම කාලා ඉවර වෙලා ටීවී බලනවා කියලා කියනවා. බන් ගොහන්නෝ කරලා ඉවර වෙලා. මම කිව්වා ඔයාලට තබෙත කරා කියලා එකක් නැහැ. කෑව නිසා. එහෙම ගැලපෙන්නේ නැහැ මේක ඇත්තටම. තබෙත කොතෝ කෑව දෙය. තබෙති කරා කෑවට පස්සේ. තබෙරු කනවා. ඉත්සුමෝ බන් ගොහන්නෝ තබෙති කරා හැම වෙලාවෙම මොකද්ද? කෑම කෑවට පස්සේ ටීවී බලනවා. හැබැයි අපේ නම් ඒක වෙනස් නේද ළමයි? අපේ ගොඩක් වෙලාවට කෑම කමින් තමයි ටීවී බලන්නේ. නගරයකින් අපි එක් කියන්නේ. ගොහන්නෝ බන් ගොහන්නෝ තබේ නගර තෙරෙබියෝ මිමස් තමයි ලංකාවේ නම් ගොඩක් තැන්වල මම දැකලා තියෙන්නේ. නේද? නිවුස් බලන ගමන් තමයි අපි කෑම කන්නේ. ඉත්සුමෝ බන් ගොහන්නෝ තබේ නගර. ඒක වෙන ක්‍රමයක් වෙන්න මේක නෙවෙයි මේකට දාලා දෙන්නේ නෙවෙයි. අපි ක්‍රියාපදේ මසු ෆෝම් එකේ මසු කියන එක අයින් කරලා නගර එකතු කරොත් ළමයි ඊට පස්සේ අපිට කියන්න පුළුවන් යමක් කරමින් තවත් දෙයක් කරනවා කියන එක. හරි. එතකොට ඒකත් හොඳට ඔලුවට දාගන්න. එතකොට මෙතන මම පළවෙනි පේපර් එකේ වුණ පළවෙනි ප්‍රශ්න පහම ඩිස්කස් කරා. ඔයාලට මේ පේපර් එකේ මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බර් එකත් මගේ WhatsApp නම්බර් එකත් මම දාලා තියන්න. ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. මම ෆ්‍රී වෙලාවට ඔයාලට ඒක කියලා දෙන්නම්. හරි. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් බලමු. 16. 図書館本を読むことは私の趣味です. හරි. 図書館කියලා කියන පුස්තකාලය本を読むこと පොත් කියවන එක වතෂිනෝ ශුමි දෙස් මගේ විනෝදාංශය. ළමයි අපි යම්කිසි තැනක ඉඳලා යම්කිසි ක්‍රියාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි දාන්නේ දේ නිපාතය. මේකත් ගොඩක් අය වරද්ද ගන්න තැනක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම
රෙස්ටුරන්ට් එකේ ඉන්නවා කියනවා අපි රෙස්තොරන් ඉමස්. හැබැයි රෙස්තොරන් දෙ තවෙමස් කිව්වොත් එහෙම රෙස්ටුරන්ට් එකේදී කෑම කනවා. අපි රෙස්ටුරන්ට් එකේ නිකම්ම ඉන්නව නෙවෙයි. රෙස්ටුරන්ට් එකේදී කෑම කනවා. ඒ වගේ අපි යම්කිසි ස්ථානයක් මූලික කරගෙන යම්කිසි ක්‍රියාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම එන්නේ ළමයි මොකද්ද? දේනිපාතය. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මෙතන උත්තරේ මොකද්ද? දේනිපාතේ තමයි උත්තරේ එන්නේ. හරි. ඒතර අනිත් නිපාත ටික මෙතන ගැලපෙන්නේ නැහැ. නී නිපාතේ නිමස් තියෙනවා නම්. හරිද? ගා නිපාත ගැලපෙන්නේත් නැහැ. යම් කිසි තැනක් මූලික කරගෙන යමක් කරනවා නම් එන්නේ දේ නිපාතය. හරි. මම හිතනවා එහෙනම් ඔයාලට මේ පේපර් එක හොඳට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එකත් මම මේ වීඩියෝ එකේ දාලා තියන්නම්. අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන්නේ නැති දෙයක්, දන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඕනම දෙයක් ගැන මට මැසේජ් එකක් දාලා තියන්න. මම ෆ්‍රී වෙලාවට ඔයාලට ඒක කියලා දෙන්නම්. එහෙනම් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟට මම රීඩින් පේපර් එක වෙනමම ඔයාලට වෙනමම කියලා දෙනවා. ග්‍රැමර් පේපර්ස් ටික ඉවර කරලා ඊට පස්සේ රීඩින් පේපර්ස් ටික මම ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. එහෙනම් අමතක කරන්න නැතුව මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ එකක් ආව ගාම බලන්න පුළුවන්.